මම දැන් මේ පෙන්වන ඇට වර්ගයේ තමා තෙල් එඬරු ඇට ලං කරලා පෙන්වනවා නම් මේ විදිහට තමයි පෙන්වන්න පුළුවන්. අතර අරන් පෙන්වනවා නම් මෙහෙම තියෙන්නේ. මේ තියෙන තෙල් එඬරු ඇට. මේ තෙල් එඬරු ඇට ගන්නේ තෙල් එඬරු ගහේ හැදෙනවා මෙන්න මේ වගේ කොළ පාට ගෙඩි තියෙන ඉති. එකක් නෙවෙයි ඉති ගොඩක් හැදෙනවා. ඉතින් මේ ගෙඩිය ඇතුලේ තමයි තෙල් එඬරු ඇට තියෙන්නේ. මේ ගෙඩි හොඳට පැහිලා මේ ඉත්ත බේරුණාට පස්සේ මෙන්න මේ විදිහට වෙන් කරගන්න පුළුවන්. මේ වගේ වෙන් වෙනවා. ඉතින් මට මේ වේලිච්ච ඉත්තක් හොයාගන්න බැරි වුණා. ඔක්කොම වැටිලා ඇට පැලවෙලා. ඉතින් මේ තියෙන්නේ මේ වගේ ලබාගත්ත ඒ වගේ වේලිච්ච ගෙඩි කිහිපයකින් ලබාගත්ත ඇට කිහිපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තෙල් එඬරු ඇට වලින් තමයි එඬරු තෙල් ලබා ගන්න. ඉතින් මේ එඬරු තෙල් කියලා කියන්නේ ඖෂධීය ගුණයෙන් ඉතාමත්ම ඉහළ තෙල් වර්ගයක්. එඬරු තෙල් සාමාන්‍යයෙන් ඝනකමින් වැඩි, බරින් වැඩි තෙල් වර්ගයක්. එඬරු තෙල් වලට ආවේනික ගන්ධයක් තියෙනවා. ආලේප කරනකොට ඇලෙන සුළු තෙල් වර්ගයක් නිසා එඬරු තෙල් මේ ගන්ධයේ ඇලෙන සුළු භාවය නිසා කාටත් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම සිසිල් ගුණයෙන් යුතු තෙල් වර්ගයක් තමයි මේ එඬරු තෙල් කියන්නේ. ඉතින් එඬරු තෙල් වල ගුණ ගැන කතා කරනකොට අපේ හිසකේ ශක්තිමත් කරන, හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරන, හිසකෙස් වර්ධනය කරන, හිසකෙස් වල වියලි බව නැති කරන, අපේ සමේ රැලි වැටීම්, විරිතැලීම්, වියලි බව සුව කරන, තෙතමනය ලබා දෙන ඖෂධීය වටිනා තෙල් වර්ගයක් තමයි මේ එඬරු තෙල් කියලා කියන්නේ. නමුත් මේ එඬරු තෙල් සෙම් රෝග තියෙන අයට, හිස් කබලේ තෙල් සහිත අයට නම් භාවිතා කිරීම සුදුසු නැහැ. ඉතින් ඒවත් දැනගෙන තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට එඬරු තෙල් ලබා ගන්න මේ තෙල් එඬරු ගහේ තෙල් එඬරු ඇට. මෙහෙම තමයි තෙල් එඬරු ඇට තියෙන්නේ. මේ වගේ තමයි මේ එඬරු තෙල් ලබා ගන්නෙ. ඖෂධී ගුණයෙන් යුක්ත හොඳ තෙල් වර්ගයක් තමයි මේ එඬරු තෙල් කියන්නේ.